මීදුමෙන් වැසුණු කඳු මුදුනක පිහිටි ඒ ඓතිහාසික පුදබිම වෙත යන පියගැට පෙළ දහස් ගණනක් ඈතට විහිදී තිබුණා. අසනි උමේෂ් සහ ඔවුන්ගේ හොඳම මිතුරා වන සුරේෂ් මේ දුෂ්කර ගමන ආරම්භ කළේ මහත් උද්‍යෝගයකින්. නමුත් ගමන මැදදී පරිසරය වෙනස් වෙන්න පටන් ගත්තා. පඩිපෙළ දහස් ගණනක් ගෙවාගෙන ඉහළට යන විට එක් තැනක වයසක ආච්චි කෙනෙක් පඩියක් මත වාඩි වී හුස්ම ගන්නවා. ඔවුන්ට දකින්න ලැබුණා. පිරිස පඩිපෙළ 20ක් පමණ ඉහළට නැග තිබුණත් උමේෂ්ගේ සිත ඒ අසරණ වයෝවෘද්ධ කාන්තාව ගැන කම්පා වුණා. සුරේෂ්, උඹ අසනය පරිස්සම් කරගෙන ඉහළට ඵලයන්. මම මේ ආච්චිට උදව් කරලා එන්නම්. කියමින් උමේෂ් පඩිපෙළ 20ක් පමණ වේගයෙන් පහළට බැස ගියා. අසනි සහ සුරේෂ් තනි වුණා. ඉහළට යන විට සීතල දරාගත නොහැකි තරම් වැඩි වුණා. පන්සලේ කොත පෙනෙන මානයේ එනම් තවත් පඩිපෙළ 10ක් පමණ තිබියදී අසනිගේ කකුලක් හිරිවැටි ලොක් වුණා. දැඩි සීතල නිසා ඇයට තවත් අඩියක්වත් ඉහළට තැබීමට නොහැකි විය. උමේෂ් ඇයට ඉබේටම කෑ ගැසුනේ වේදනාවටත් වඩා බියටයි. නමුත් උමේෂ් සිටියේ බොහෝ පහළින්. ඇය වාරුවට සුරේෂ්ගේ අත තදින් අල්ලාගෙන ඒ පඩිය මතම වාඩි වුණා. අසනි වේදනාවෙන් දැස් පියාගෙන සුරේෂ්ගේ අත තදින් අල්ලාගෙන සිටින විට ඇයට දැනුනේ තමන් අසල තවත් කෙනෙකු සිටින බවයි. ඇය සෙමින් හිස කොසවා බැලුවාය. ඇය අසලම වාඩි වී සිටියේ ඇය මේ මොහොතේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයකි. ඒ ඇයගේ පැරණි පෙම්වතාය. ඔහු කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියේ නන්නා දුනන අයෙකු මෙන් වුවත් ඔහුගේ දෑස්වල තිබුණේ අතීතයේ මතකයන් සමුදායකි. උමේෂ් පේනමානේ නැති හොඳම මිතුරා සුරේෂ්ගේ අත තදින් අල්ලාගෙන සිටින මේ මොහොතේ අතීතයේ පෙම්වතා ඇය අසලම පෙනී සිටීම ඇගේ සිතේ මහත් කැළඹීමක් ඇති කළා. සීතල සුළඟත් පන්සලේ ඝණ්ඨා නාදයත් මැද අසනි අතරමං වූයේ වර්තමානය සහ අතීතය යන දෙකම එකම තැනක හමු වූ ඒ අසම්මත මොහොතේ. මගේ සුවිශේෂීම කෙටි කතා අතරින් තවත් එක සුවිශේෂ කෙටි කතාවක් ඔයාලට මේ විදිහට මං අරගෙන ආවා. කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මම එක එකතු වෙන්න. හැමෝටම ස්තුතියි.